මගේ නම උපාලි දයානන්ද කවුරුත් මට කියන්නේ උපාලි සර් කියලා. මම ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට මේ වෙනකොට අවුරුදු 30 ගානක පළපුරුද්දක් තියෙන පුද්ගලයෙක්. අතර මම මගේ ගුරු පුහුණුව ලැබුවේ ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ප්‍රධානම ගුරු විද්‍යාලයක් ඉංග්‍රීසි ගුරු විද්‍යාලයක් වන පේරාදෙණියේ ඉංග්‍රීසි ගුරු විද්‍යාලයෙන්. ඇත්තටම එහෙදී අපි ගොඩාක් අත්දැකීම් ලැබුවා. ඒ මහා ශිෂ්‍ය සංගමේ සභාපති හැටියටත් මම අවුරුදු 2ක් වැඩ කරා. ඉතින් මම ගොඩාක් පුහුණු වීම ලැබුවා. අපි එහෙදී ඉංග්‍රීසි උගන්වන විදිය පිළිබඳව විවිධ ක්‍රම හා විධි අපි ඉගෙන ගත්තා. ඇත්තටම දැන් අවුරුදු 30 ගානක් තිස්සේ අපි මේ දේවල් මේ ළමයි සමග අත්හදා බලනවා. ඒ වගේම ඒවැ ප්‍රතිඵලත් එක්ක අපි අපේ උගන්වන ඒ ක්‍රමවේදයන් වෙනස් කරමින් අදට ගැලපෙන විදිහට සිසුන් ඇත්තටම ඕනම තැනකට ගියොත් හොඳට ඉංග්‍රීසියෙන් ඒ අවස්ථාවන් වලට මුහුණ දෙන තත්ත්වයට අපි අනිවාර්යයෙන්ම මගේ පන්තිවලදී මම ඒ ළමයින්ව සූදානම් කරනවා, ළමයින්ව පුහුණු කරනවා. අනිත් කාරණේ තමයි මගේ පන්තිවලට එන ළමයි කවදාවත් කම්මැලි කියලා නෑ. මොකද මම ගත කරන ළමයිත් එක්ක ගත කරන මේ පැය දෙක පුරාවටම ගොඩාක් ඇක්ටිවිටීස් ක්‍රියාකාරකම් වලින් පිරීලා තියෙන ඒ පැය දෙක පුරාවටම ඒගොල්ලෝ ප්‍රායෝගිකව කතා කරමින් ඉගෙන ගන්නවා. 25 දෙනෙක් ඉන්නවනම් 25 දෙනාම මුණ ගැහෙනවා. මුණ ගැහිලා ඉංග්‍රීසියෙන් කතා කරනවා. මම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට නෝ සිංහල පීරියඩ් කියලා එහෙම වෙලාව වෙන් කරනවා. ඒ වෙලාවල් ඇතුළත එක වචනයක්වත් සිංහලෙන් කතා කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට ඕන්ව පුදුමාකාර විදිහට පුහුණු කරලා අනිවාර්යයෙන්ම මගේ කෝස් එක මගේ පාඨමාලාව අවසන් කාලය වෙන විට අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ එළියට යන්නේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. හොඳ මේ සිසුන් හැටියට හොඳ සිසුන් පිරිසක් විදිහට තමයි ඒගොල්ලෝ ආයතනයෙන් එළියට යන්නේ. ඉංග්‍රීසි භාෂාව කතා කිරීම ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි ආත්ම විශ්වාසය කියන එක. අපි ඒ ආත්ම විශ්වාසය මේ ගොඩනගන්න නැතුව අපි ඉංග්‍රීසි දැනුම කොච්චර දුන්නත් මේ කෙනෙකුට ඇත්තටම මේ කතා කරන්න අමාරුයි. ඒ අවස්ථාවකට මුහුණ දෙන්න අමාරුයි. ඒක නිසා ඒක හරියට තේරුම් අරන් අපි අපේ වැඩසටහන් වල අපේ පන්තිවලදී අපි විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කරනවා. ඒවා ඉන්ටර්විව්ස් වෙන්න පුළුවන්, රෝල් ප්ලේස් වෙන්න පුළුවන්, ස්පීචස් වෙන්න පුළුවන්, මේ ඔයගේ ඩ්‍රාමාස් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් මේ ඇක්ටිවිටීස් අපි සංවිධානය කරනවා අපේ ක්ලාසස් වල. අන්න ඒකයි මම කියන්නේ අනිවාර්යයෙන්ම මේ කෝස් එක අවසන් වෙනකොට මේ පාඨමාලාව අවසන් වෙනකොට අනිවාර්යයෙන්ම ළමෙක් ඉංග්‍රීසි කතා කරන එක කතා කරනවාමයි. ඊටමත් විශ්වාසයෙන් යුතුව හොඳ ආත්ම විශ්වාසයක් මේ කෝස් එක අවසානය වෙනකොට ඒ ළමයා තුළ ගොඩ නැගෙනවා. අපේ මේ කෝස් එක අපි කරගෙන යන්නේ කෙලිම විභාග පාස් කරන්න කියන අදහසෙන්ම නෙමෙයි. කොහොමදත් ඉංග්‍රීසි කතාව පුළුවන් කියන්නේ අනිවාර්යයෙන්ම විභාගයකට මුහුණ දෙන්න පුළුවන්. ඉංග්‍රීසි ලිවීමේ සහ කියවීමේ හැකියාව හොඳටම ඇති වෙනවා. මේ ඒක නිසා ඒ ගැන සැකයක් හිතන්න හොඳ නැහැ. සමහරක් අය කියනවා උපාලි සර්ගේ තියෙන ස්පෝකන් ඉංග්‍රීසි නේ. ස්පෝකන් ඉංග්‍රීසි හොඳටම හොඳයි. ඒ වගේම අපි රයිටිං ඒ කියන්නේ ඉංග්‍රීසි ලිවීම කතනය සියල්ල අපි කරනවා. සවන් දීම ඒ සියල්ල අපේ පාඨමාලාවට ඇතුළත්. ඒක නිසා ඒ ගැන කිසිම සැකයක් ඇති කරන්න එපා. ඊටාත්ම ව්‍යාකරණානුකූලව හොඳට සුපිරි ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව අපේ වැඩසටහනේදී අපි ඔබට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි ඔබට මෙහෙමත් අවස්ථාවක් ලබා දෙනවා. සති දෙකක්. ඒ කියන්නේ පළවෙනි සති දෙක අපි සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි අපේ පන්ති පවත්වන්නේ. එතකොට ඔබට හැකියාවක් ලැබෙනවා මේ පන්ති වලට සහභාගී වෙලා ඇත්තටම මේකෙන් යම් කිසි දෙයක් ඔබට ලැබෙනවද? යම් කිසි පුහුණුවක් ඔබට ලැබෙනවද කියන එක ගැන මේ යම් කිසි තහවුරුවක් කරගන්න ඔබට හොඳට අවස්ථාව ලැබෙනවා. ඒ පළවෙනි සති දෙක අවසන් වෙලා ඔබට හිතෙනවා නම් මේක එක දිගටම මේ සම්පූර්ණ කරන්න ඕන මේ කන්ටිනියු කරන්න අවශ්‍යයි කියලා ඔබට හිතෙනවා නම් ඔබට එහෙම ඒ පාඨමාලාව අවසන් කරන්නත් පුළුවන්. නැත්නම් ඔබට මේ පාඨමාලාව අත්හැරලා දමන්න පුළුවන්. අපි කිසිම මුදල් අය කිරීමක් කරන්නේ පළවෙනි සති දෙක ඇතුළත. ඒ නිසා ඉතාමත්ම විශ්වාසයෙන් අපේ මේ පන්තියට එන්න, ඇවිදලා බලන්න ඒක කෙරෙන්නේ මොනවද? කොහොමද කෙරෙන්නේ? ඇත්තටම තමුන්ගේ යම්කිසි දියුණුවක් හිටියට වඩා යම්කිසි දියුණුවක් මේ පන්තියට පැමිණීම තුළින් ඔබගේ ඇති වෙනවද කියලා ඔබ හිතලා බලන්න. හිතලා බලලා ඔබට ඒ ගැන ඔබට ඇත්තටම ඒ ගැන විශ්වාසයක් තියෙනවා නම් ඔබගේ ඉංග්‍රීසි දැනුම දියුණු වෙයි. ඔබට කතා කරන්න පුළුවන් වෙයි කියලා ඔබට පුළුවන් අපිත් සමග ඉදිරියට යන්න මේ ආයතනයට සම්බන්ධ වෙලා.